ආයිබෝන් ශ්‍රී ලංකා ගොඩක් කට්ටිය අහලා තිබ්බා ඕගලන් ගන්න බඩු ටික ලංකාවට යනකොට ෆයිනල් ප්‍රයිස් එක කොහොමද කියලා. ඉතින් මං හිතුවා අද ඒකට පොඩ්ඩක් උත්තර දෙන්නම් කියලා. පළවෙනි කාරණාව තමයි ඔයාලා අයිටම් එකක් මෙහෙන් පර්චේස් කරාට පස්සේ ලංකාවට හෝ වෙනත් රටකට යනකොට ඒ වෙනුවෙන් අපි මෙහි ගවර්න්මන්ට් එකට මෙහි තියෙන කස්ටම් එකටත් අපි මුදලක් ගෙවන්න ඕනි. ඊට අමතරව shipping charges එකට ඇඩ් වෙනවා, warehouse charges ඇඩ් වෙනවා සහ අපේ service fee එක ඒකට ඇතුළත් වෙනවා. ඉතින් මේ රටෙන් වෙනත් රටකට භාණ්ඩයක් අපි ප්‍රවාහනය කරද්දී ඒකට අදාළව තියෙන custom clearance charges සහ handling fee එක ඒකට අයිති වෙනවා. ඉතින් ඔන්න ඔය ටික එකතු වෙලා තමයි ඔයාට final cost එක හැදෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා අහන්න. මම මොකද මෙතනදී ඔයගලන්ට පැහැදිලි කරේ කොයි විදිහටද ඒක වෙන්නේ කියන එක. ඉතින් ඒක වැඩිදුර විස්තර ඔයගලන්ට අවශ්‍යයි නම් ඔයගලන්ට පුළුවන් මට කතා කරන්න.